වෙස්ට්මින්ස්ටර් පැත්තට යන ගම ඕගොල්ලන්ට ඉස්සරහා පේන්නේ ওই නිව් වෙස්ට්මින්ස්ටර් පාලම. ඉතින් ෆ්‍රේසර් රිවර් එක ක්‍රොස් කරන පාලම තමයි පේන්නේ. ඉතින් කාලෙකින් ඕගොල්ලන්ට වීඩියෝ එකක් එන්නේ බැරි වෙච්ච හින්දා මම හිතුවා ඉතින් මොකද ඇත්තටම මේ දවස් ටිකේ මට සනීප නැතුණා. ටිකක් අසනීපින් ඉතින් මොකද මෙහි සීසන් චේන්ජ් වෙනවා. ඉතින් දැන් වින්ටර් එකට අපි ඕල්මෝස්ට් අපි වින්ටර් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පේනවා ඇති අහසෙම කළු කරලා තියෙනවා. ගොඩක් වෙලාට වැස්ස තමයි තියෙන්නේ. බලන්න මේවා ලොකු පාලම් මේ ෆ්‍රේසර් රිවර් එක හරි පළලයි. ඉතින් මේ වගේ පාලමක් මම ෆස්ට් ටයිම් මෙහි දැක්කේ. මෙහි කියන්නේ මේ කැනඩා වල තමයි මම දැක්කේ. කොන්ක්‍රීට් වලින් හොඳ ස්ට්‍රක්චර් එකක් කරලා තියෙන. ඒ වගේම යකඩ ආරුක්කු වලින් යකඩ වැල් වලින් හොඳට මේක ආරක්ෂා සහිතව හදලා තියෙනවා. බලන්න කොච්චර ලොකුද කියලා. ඔයගොල්ලන්ට ඔය ඈතින් තියෙන්නේ නිව් වෙස්ට්මින්ස්ටර් කියන පැත්ත. ඉතින් මේකේ ලේන්ස් මේ පාරේ ලේන් 3ක් තියෙනවා. ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර දුරට මේකේ ඔයගොල්ලෝ පේන මේ ලොකු ලොරි ලංකාවේ මේ වගේ ලොරියක් ගියොත් පැත්තම විනාශයි නේ. මේ ගොඩක් රියදුරන් ගොඩක් බොහෝ දෙනා හරිම විනීතයි හරිම විනයගරුකයි ඉන්නවා. ඒ අතරින් හතර කොහෙත් ඉන්නවනේ නේද? ඉතින් විශේෂයෙන්ම අවල් රටේ කට්ටිය නෙමෙයි හැපැත්ත රටේ කට්ටිය ඉන්නවා. ඒ ගොඩක් වෙලාට දකින්න පුළුවන්. ඉතින් ඒ වගේ සිරන කට්ටියක් ඉන්නව නැත්නම් නේ. නමුත් බහුතරයක් අතර පස්සේ රියදුරන් විනීතයි. විශේෂයෙන් කැනේඩියානු ජනතයන් ගත්තට පස්සේ හරිම ඩිසිප්ලින් එකක් තියෙනවා. හරිම ඉවසීමක් තියෙනවා. පාරට වාහනේ ගත්තට පස්සේ ඉතින් ඉවසීම කියන දේ හරිම වැදගත්. පාරේ ගමන් කරනකොට ඉතින් මම මෙන්න මේ එක්සිට් එකෙන් ඊට දාන්න හදන්නේ. ඇත්තටම මේකේ තියෙනවා හරි මට එක කියන්න තමයි අපි ලේන්ස් මාරු කරනකොට හරි වමට හරි දකුණට හරි හරවනට හරි අපි ෂෝල්ඩර් චෙක් එක කරනවා. ඊටාම හරිම වැදගත් දෙයක් ෂෝල්ඩර් චෙක් එක. ඉතින් ඒකෙන් ගොඩාක් අනුතුරු වැළකෙනවා. ඇත්තටම මටත් ඒක දැන් මෙහි රියදුරු ලයිසන් එක මේ මොනවද ඩ්‍රයිවිං ලයිසන් එක ගන්නකොට අනිවාර්යයෙන්ම තාම හරිම දැඩි පීවරට එකක් තියෙනවා අපිට අනුගමනය කරලා තියෙන ෂෝල්ඩර් චෙක් එක ඉන්න එකක්. ඉතින් ගොඩක් වෙලාවට ෂෝල්ඩර් චෙක් එක බැරි වුණොත් ඒගොල්ලන්ගේ රියදුරු බලපත්‍රය නිකුත් කරන්නේත් නැහැ කියලා ටෙස්ට් එකක් කැන්සල් කරනවා. ඉතින් ඒ හින්දා හරිම වැදගත් ෂෝල්ඩර් චෙක් එක ස්පෙෂලි හයිවේ එක යනකොට මට ගොඩාක් වෙලාවට දැන් මම මේකට පුරුදු වෙලා ඇත්තටම ඉතින් අපි ලංකාවේ නම් මොන ෂෝල්ඩර් චෙක්ද නේද? මේවා දේවල් කරන්නේ නැහැ. නමුත් ෂෝල්ඩර් චෙක් එක හරිම වැදගත්. මම ලංකාවලත් ඇත්තටම ඔයගොල්ලන් වාහන ඩ්‍රයිව් කරනකොට පුළුවන් නම් ෂෝල්ඩර් චෙක් එක කියන්නේ ඔයගොල්ලන් වමට හරවනවා වම් අත පැත්තට ඔයගේ බෙල්ල හරවලා බලනවා පිටිපස්සෙන් කවුරු තමුගේ වාහනේ මැදක් හරිය අහු කරලා තියනවාද කියන එක. ඒ වගේම දකුණට හරවනවා බලනවා දකුණු පැත්තට බෙල්ල හරවලා තමුගේ දකුණු පැත්තේ හරිය කවුරු හරි තමුගේ වාහනේ මැද හරියක් කරකන් ඉන්නවාද කියලා. විශේෂයෙන් ලංකාවේ මම හිතන්නේ මේ දේ හරි වැදගත්. මොකද හේතුව ලංකාවේ ගොඩක් 3 wheel සහ යතුරු පැති තියෙනවා. ඉතින් ගිහින් අපි කියනවා එහෙම දානවා කියලා එහෙම තමයි. ඉතින් අපි තාම සංවර්ධනයේ පවතින රටක් හින්දා ඉතින් අපිට පාරට බැස්සම මම හිතන්නේ ගොඩක් අනුතුරු අපිට අඩු කරගන්න පුළුවන්. කොහොමද අඩුවේ මේ ෂෝල්ඩර් චෙක් එක අපිට ලංකාවෙත් ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් නම් මම හිතන්නේ මේ වගේ දේවල් ලංකාවේ නීතිය මේ මොනවද රියදුරු බලපත්‍රය ගන්නකොට මේවා මම නම් හිතන්නේ එකතු වෙලා තියෙනවා කියලා. මම හිතන්නේ ගොඩක් අපි අවුරුදු 15 ඉස්සර කලින් ගන්නපු ටෙස්ට් එක තමයි තාමත් කරන්න තියෙන්නේ. මේවා තමයි වෙනස් වෙන්න ඕනි දේවල්. මොකද පාරේ අනතුරු වැඩි වෙනකොට පාරේ මිනිස්සු යුද්ධයට අමතරව මැරෙන දෙවෙනි දේ තමයි දැන් යුද්ධේ අපි යුද්ධයෙන් මැරෙන්නේ නැහැ නේ අපි කවුරුත්. ඉතින් අපි කොල්ල මැරෙන්නේ නැති හින්දා
දෙවැනි අපේ මේ නැති වෙන්නේ අපේ වටිනා ජීවිත මේ ශ්‍රමය මානව සම්පත තමයි නැති නේ. ඒ හින්දා ගොඩක් වෙලාවට අපිට පුළුවන් රීදුරු බලපත්‍රය නිකුත් කරන තැන ඉඳන් බලපත්‍රය නිකුත් කරනවා කඩිනම් කරනවා වගේම ඒ අදාළ ස්ටෑන්ඩඩ් එකට ඒ අදාළ සම්මත ක්‍රියානීතීන් ටික අනුවද බලපත්‍රය නිකුත් කරන්න කියන එක හරිම වැදගත් වෙනවා. ඒ හින්දා කඩිනම් කරනවා වගේම නිකුත් කරන බලපත්‍රයේ වටිනාකම වැඩි කරන එකත් ඒ සම්මතයන් වැඩි කරන එකත් වැදගත් වෙනවා. ඉතින් මම හිතන්නේ ඔක තමයි මම ඔයගොල්ලන්ට අද කතා කරන්න මම මේ ඇත්තටම මේ නිකන් එමින් ගමන් වීඩියෝ එක ඔන් කළේ. ඉතින් අපේ තවත් වීඩියෝ එකකින් ඇත්තටම පාරට බැස්සට පස්සේ මේ වගේ දේවල් ටිකක් ඔයගොල්ලන්ට ගේන්න පුළුවන් නම් මම හිතන එක වටිනවා කියලා. ඉතින් අපි ආයේ හම්බෙමු මේ වගේ වීඩියෝ එකකින්. ඉතින් එන්න